ආයිබෝවන් මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු පොල් කිරි වලින් ක්‍රීමි ඩෙසර්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක හරිම ලේසි හදාගන්න, හරිම රසයි. හොඳින් වේලුණු පොල් ගෙඩියක උකු කිරි අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා උකු පොල් කිරි මිලිලීටර් 300ක් මෙතන මම අරගත්තා. ඒකට සීනි මේස හැඳි 3ක් දාගන්න. කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 2යි. ලුණු සල්පයක් දාගන්න. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න. සීනි ටික හොඳින් දිය වෙන්න ඕනේ. ඊට පස්සේ හදාගන්න භාජනයට පෙරා ගන්න. අඩු ගින්දරේ මේක ලිපේ තියලා නිතරම හැඳි ගන්න ඕනේ. කස්ටර්ඩ් පවුඩර් දාපු නිසා ඊටමන් ඉක්මනින් ඝන වෙන්න බලනවා. මේක ඝන එකක් විදියට නෙවෙයි ගන්නෙ. ක්‍රීම් එකක් විදියට ගන්න ඩෙසර්ට් එකක් නිසා නිතරම හැඳි ගාමින් මේක ලිපේ තියාගන්න. බුබුලු දාන මට්ටමට ආවට පස්සේ මේකේ පදම හරි. ඊට පස්සේ අපි ඒක කප් දෙකකට දාලා එක පැත්තකින් තියාගෙන ඊට පස්සේ අපි බලමු චොක්ලට් මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම උකු පොල් කිරි මිලිලීටර් 200ක් අරගත්තා. සීනි මේස හැඳි 2යි. චොක්ලට් පවුඩර් තේ හැඳි කාලයි. කස්ටර්ඩ් පවුඩර් තේ හැඳි 1යි. දැන් හොඳින් මිශ්‍ර කරගන්න. හදන භාජනයට අපි එක පෙරා ගමු. මේ මිශ්‍රණෙත් අඩු ගින්දරේ ලිපේ තියාගන්න. නිතරම කලවම් කරන්න. බුබුලු දාන මට්ටමට ආවට පස්සේ ලිපෙන් අයින් කරගන්න. මේක තමයි නියම පදම. දැන් අපි කලින් දාගත්තු මිශ්‍රණයට මේ මිශ්‍රණය උඩින් දාගන්න. තවත් රස වැඩි කරගන්න කජු සහ මුද්ද රස් පලං කපලා දාගන්න. හරිම රසයි, හරිම ලේසි මේක හදාගන්න. ඔයාලත් හදලා රස විඳින්න. අමුත්තන්ට සංග්‍රහ කරන්න හරිම රස කෑමක් මේක. හරිම ලේසියෙන් හදාගත්ත. වැඩි වෙලාවක් ගියෙත් නෑ. ඉතින් මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි. මං ගිහින් එන්නම්. ආයිබෝවන්.